සුබ දවසක් කියලා පිළිගන්නවා UKP වටපිට YouTube channel එකට ඔයාලා සියලුම දෙනා. උපාලි මෝටර්ස් කියන්නේ ලංකාවේ මෝටර් රථ කර්මාන්තයට විශාල දායකත්වයක් දක්වපු ආයතනයක්. අද අපි කතා කරන්නේ ඒ උපාලි මෝටර්ස් ආයතනය ලංකාවෙන් එකලස් කරපු ප්‍රථම මෝටර් රථය ගැන. වර්ෂය 1970 මුල භාගයේ උපාලි විජේවර්ධන මහතා විසින් උපාලි මෝටර්ස් නැමැති ආයතනය පිහිටවනු ලබනවා. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ලංකාවේ මෝටර් රථ එකලස් කරන ප්‍රථම සමාගම බවට පත්වීම. ඒ අනුව වර්ෂ 1970 මුල භාගයේදී ලංකාවේ හා ආසියාවේ ප්‍රථම මෝටර් රථ එකලස් කරන කර්මාන්ත ශාලාව උපාලි මෝටර්ස් නමින් හෝමාගමදී ආරම්භ වුණා. ප්‍රථමව එකලස් කර රථය උපාලි මැස්ඩා නමින් හැඳින්වුවා. එම රථවලින් එක් රථයක් කැලණි විහාරයට පූජා කිරීමටත් උපාලි විජේවර්ධන මහතා කටයුතු කරලා තිබෙනවා. අපි යමු ලංකාවේ එකලස් කරපු පළවෙනි වාහනය ගැන විස්තර ටිකක් දැනගන්න. උපාලි මැස්ඩා නමින් හැඳින්වූ මේ මෝටර් රථය 1500cc 4 සිලින්ඩර් පෙට්‍රල් එන්ජිමකින් සමන්විත වුණා. ඉදිරියට වේග ගියර් 4ක් සහ පසුපසට එක් වේග ගියරකින් සමන්විත ගියර් බොක්ස් එකක් මේ වාහනයට අන්තර්ගත වුණා. ඇතුළ ගැන කතා කරනවා නම් සීට්, අපෝස්ටින් වගේ දේවල් ලෙදර් මැටීරියල් වලින් ලක්ෂරි විදියට ඩිසයින් කරලා තියෙනවා. මේ මෝටර් රථය ඩිලුක්ස් මොඩල් සහ නෝමල් මොඩල් ලෙස මොඩල් දෙකකින් ඇවිල්ලා තියෙනවා. ඩිලුක්ස් මොඩල් එකට විතරක් ආවේනික වූ විශේෂ ඔප්ෂන් ටිකකුත් මේ උපාලි මැස්ඩා රථයේ දෙක බලා ගන්න පුළුවන්. නෝමල් කාර් එකේ ඒ ඔප්ෂන් බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් කාලේ මේ ඔප්ෂන් වැඩි වටින්නේ නැතුණාට ඒ කාලේ මේ ඔප්ෂන් ගොඩාක් වැලියබල් වුණා. ඒ ඔප්ෂන් අතර FM රේඩියෝව, පවර් ඇන්ටනාව, ඩෑෂ්බෝඩ් එකේ සවි කරලා තියෙන ඔරලෝසුවක් හා ඉදිරිපස ආම් රෙස්ට් කියන පහසුකම් ටික හඳුන්වලා දෙන්න පුළුවන්. එවකට උපාලි මෝටර්ස් සමාගම විසින් මෙම වාහන 300ක් එකලස් කර බව තමයි සඳහන් වෙන්නේ. මින් ප්‍රථම වාහන 100 අලෙවි කරලා තියෙන රුපියල් 29000ක මුදලකට. 1972 වර්ෂයෙන් පස්සේ මේ වාහන එකලස් කිරීම නවතා දමා තිබෙනවා. ඉන්පසු උපාලි ෆියට් මෝටර් රථය සහ වෙනත් වාහන ගණනාවක් මේ උපාලි මෝටර්ස් සමාගම විසින් එකලස් කරලා තිබෙනවා. අවාසනාවකට 1983 වර්ෂයේ පෙබරවාරි 13 වනදා මෙහි නිර්මාතෘවරයා වුණු උපාලි විජේවර්ධන මහතා අභිරහස් ලෙස අතුරුදහන් වනවා. ඒ වන විට ඔහු සතුව පැවතුනේ උපාලි මෝටර්ස් සමාගම පමණක්ම නෙවෙයි අපි කවුරුත් දන්න කැන්ඩොස් චොක්ලට්, ඩෙල්ටා ටොෆි යන සන්නාමත් ඔහුගේම නිමවුම්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. travels, vlog, review කියන content තුනෙන්ම වීඩියෝස් ඉස්සරහට අපේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට හිතන දේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. සියලු දෙනාට සුබ දවසක්. තෙරුවන් සරණයි.